ලක් දෙරණට මුල්ම පාද ස්පර්ශය ලද පින්බිමේදී පුදන්න ඒක දකින්න ඒ අවස්ථාවට අත තියන්න එන්ට ලැබීමත් ඔබට මට අපි හැම දිනාටම වාග්යක්. එනිසා බුදු පියාණන් වහන්සේ යම් දහම් දේශනාවක් මේ ලක් දෙරණි කරා නම් ඒ මුලින්ම ශ්‍රී මුකෙන් දේශනා කළ ධර්ම දේශනාවක් මේ වාතලයට මුසුුනේ මෙන්න මේ පින්බිමේදී. එනිසා එදා සමන් දෙවි හාමුදුරුවන්ට කේස ධාතු මිටක් දුන්නේ ඔබට අපිට වන්දනාමාන කරන්න මේ පින්බිමේදී. එනිසා ඒ පින්බිමේ දෙවි බඹුන් ඈත ඉඳලා සාදුකාර දීගෙන මේ මල් වට්ටිය දැන් මහ සෑයට පූජා කරනකම් බලන් ඉන්නවා. අපි පින් දෙමු දෙවියන්ට. එහෙමනම් මේ හැම දිනාටම අපි පින් දෙමු. මිය පරලොව ගිය හැම කෙනෙකුටම ඥාතිවරුන්ට පින් අත්පත් වේවා. මේ මල් බඳුනට අත තියපු උදව් කරපු මේක ඇවිල්ලා සුවඳ කූරු දල්වවා සවස බොහෝ පිරිසක් තොරණ බලන් ආපු අති විශාල පිරිසක් වටේම සුවඳ කූරු දැල්ලුවා. ඒගොල්ලන්ගේ හිතවල මොනවා හරි ප්‍රාර්ථනා තියෙන්නේ නැති. ඒවා ඉෂ්ට වේවා. අද මයංගන රාජ මහා විහාරේ අපේ වන්දනීය පූජනීය විහාරාධිපති අවසරයි ආචාර්ය උරුලෑවත්තේ ධම්මරක්කිත නායක හාමුදුරුවෝ මෙතෙන්ද වැඩියා. හරියටම 11 මාරට වැඩම කරලා උන්වහන්සේ මේ කටයුත්තට විශේෂ ආශිර්වාදයක් කළා. ඊට පස්සේ අපි පටන් ගත්තේ මල්වට්ටියේ කතන්දරේ 12ට විතර. එහෙමනම් පිටින් ආපු හැමෝම ආධාර දී මේ ලස්සන තොරණට ආධාර පරිත්‍යාග කරලා ගියාට අපි මල් බඳුනේ කතන්දරේ දැන් අවසන් කරන්නයි හදන්නේ. එහෙමනම් මන්දාරන් නුවර යසස්සිය අපේ හාමුදුරන් වහන්සේ, ඒ වගේම අපේ සුදස්සි අපේ පොඩි හාමුදුරන් වහන්සේ මේ වැඩේ තනිකර දෙවුර මත තියාගෙන නේද දුවපු දිවිල්ල මම හිතන්නේ ඒකට හයිය උනේ අපේ නලින් මැතිතුමා ලේකම්තුමා. ඉතින් ඒ හයියත් එක්ක මේ ලස්සන දින 7ක පින්කම ආමිස පූජාව මේ ආලෝක පූජාව නිමාවටපත් කරන්න හදන වෙලාව. එමනම් මෙන්න මේ මල් බඳුන අද මයංගන මහා සෑයට පූජා වේවා. රුපියල් 13,84,000යි ඈවර 3යි දෑවර 2යි